හයි කොහොමද ඔයාලට හොඳින් ඇති කියලා හිතනවා. අද මම ඔයාලට පෙන්නන්නේ මගේ පුංචි වගාව. වගාව කිව්වට දැනට මම වගා කරලා තියෙන්නේ මිරිස් වර්ග. මම ඔයාලට ඒ ටික පෙන්නන්නම්. මේ තියෙන ඩේලියා පඳුර බලන්න කොච්චර මල් පිරලා තියෙනවද කියලා. මේ තියෙන්නේ නයි මිරිස් වර්ගයක්. මේක සම්පූර්ණයෙන්ම ඉදුණාම කරල තැඹිලි පාට වෙනවා. රතු පාට නෙමේ තැඹිලි පාටක් වගේ වෙන්නේ. මේක ගොඩක් සුවඳයි. ඒ වගේම සැරත් ගොඩක් සැරයි. බලන්න කොච්චර කරල් හැදිලා තියෙනවද කියලා. ඔයාලත් මේ විදිහට පෝච්චියක පැලයක් දෙකක් හරි හදාගන්න කියලා මම ඔයාලට කියනවා ඉතින්. අපිත් හදලා තියෙන මේවා පොඩි පෝච්චි වල බලන්නකෝ. මේ තියෙන්නේ කොච්චි. සාමාන්‍යයෙන් මේ කොච්චි පැලයකින් එක ගහකින් සාමාන්‍යයෙන් ග්‍රෑම් 500ත් කිලෝ එකක් අතර ප්‍රමාණයක් අපිට මේ කඩා ගන්න පුළුවන්. බලන්න දැනටම කොච්චර තියෙනවද කියලා. ඒ වගේම මම ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලනවා මේ මගේ අලුත් YouTube channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා ගොඩාක් ආදරයෙන් ඔයාලගෙන් ඉල්ලනවා. මේ බලන්න කොච්චර තියෙනවද කියලා කොච්චි. මේ වනම් දැන් හොඳටම පැහිලා මං හිතන්නේ ඉදෙන්නත් ළඟයි අර තැඹිලි පාට වෙලා තියෙනවා වගේ හොඳටම පැහිලා තියෙන්නේ. තියෙන්නේ දම් පාට නයි මිරිස් වර්ගයක්. මේක සම්පූර්ණයෙන්ම කරල දම් පාටයි. ඉදුණාම රතු පාටට හුරු තැඹිලි පාටක් තමයි වෙන්නේ. කරල් ගොඩක් ලොකුවට හැදෙනවා. බලන්නකෝ. වගේම මගේ වීඩියෝස් හොඳයි නම් මාව subscribe කරලා එකතු වෙන්න කියලා ඉතා ආදරෙන් ඔයාලගෙන් ඉල්ලනවා.